Hello viewers, welcome to my channel. හොඳම Call of Duty game එක තමයි Call of Duty World at War එක. මේ game එක හොඳම Call of Duty game එක කියන්න සාමාන්‍යයෙන් ගොඩක් reason තියෙනවා. මේ game එක WW2 එක ගස්සමින් Activision ලා නිර්මාණය කරපු Call of Duty game එක. මේක නිර්මාණය කරන 2008 දී මේ game එක හොඳම Call of Duty game එක කියලා කියන්නේ සාමාන්‍ය මේන්ම reason එක තමයි මේ game එකේ තියෙන intro එක. සාමාන්‍යයෙන් වෙන කිසිම Call of Duty game එකකට intro එකක් මේ තියෙන්නේ පළවෙනි එකම පටන් ගන්න ඉල්සෙප් පයි කියලා ඒ වගේ මේක පට්ට cruel intro එකක්. ඉතින් මේ intro එකේ ඇත්තටම පට්ටම විදිය realistic විදියට අපේ පේනවා ජපනීස් ආර්මි එක ඇමරිකන් හමුදාව සලකන විදිය. ඊට පස්සේ අපි ඊට විරුද්ධ ප්‍රතිරෝධයක් දක්වලා සටන් කරනවා. සාමාන්‍ය යුද්ධයක ඇතින ඇත්ත පිළිවෙල මේ game එකේ අපිට හොඳට පෙන්නුම් කරනවා. ඔයාලටම පේනවා intro එක. මේ game එක ගන්න system requirements තමයි Intel Core Duo EB400 tax AMD Radeon X 1016 එකක් හෝ RAM එක 1GB තියෙන්න පුළුවන්. මේ game එකේ drive size එක 8GB. මේ game එක ගන්න recommend කරන එක තමයි Intel Core i3 2120 එකක් processor එකක් හෝ Nvidia GeForce GTX 650 graphic card එකක්වත් අවම වශයෙන් ඕනේ. minimum storage එක 8GB එකමයි. ඉතින් මේ game එකේදී අපිට සුපිරි mechanics එකක් ගන්නවා. දැනට Activision ලා කරන job එකක් කරනවා ගත්තොත් Activision ලා හදන games වල fighting mechanics එක හොඳටම තියෙනවා. දැන් මේකදී මේකේ game එකේ අපිට බලා ගන්න පුළුවන් shooting කරන එකේම වෙන Battlefield games වලට වඩා සාමාන්‍යයෙන් සාපේක්ෂව ටිකක් හොඳයි. මේ කාලේ Battlefield games වලට වඩා මේ game එකේ ඒ කාලේ තිබ්බ level එක හැටියට සාමාන්‍යයෙන් ඉහළින් තිබේ. ඔයාලට පේනවා physics එක තියෙන වෙනම feeling එක ගොඩක් කට්ටිය කියන 2008 ආපු මේ game එකට මේ mechanics තියෙන එක ඇත්තටම පුදුමයක්. සුපිරි මේ graphics mechanics අතින් ඉතින් මේ game එකේ Russian side එක අපිට හම්බෙන්නේ Victor Esno කියලා සාමාන්‍යයෙන් Call of Duty Black Ops play කරපු කෙනෙක් තමයි Victor Esno කියන්නේ හොරු පුදු චරිතයක්. ඒ Victor Esno ගේ කතාවක් Victor Esno ගේ මිත්‍රයෙක් කතාවක් වුණ තමයි මේකේ Russian එක යන්නේ. ඒකත් පට්ටම story එකක්. ඉතින් මේක බලන්න දැන් Call of Duty WW2 එකේ ඉතින් 3D mission වගේ mission එකක් තියෙනවා මේ game එක. ඇත්තට මේ game ඒ කාලේ හැටියට සුපිරිම game එකක්. graphics visual effects හැම එකම සුපිරි. ඒ character එකේ නම තමයි Dimitri. ඊළඟ Russian story එකේදී අපිට යුද්ධ රැංක යනම් බලන්න පාදක වෙච්ච සුපිරි missions ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. Dimitri කතාව තමයි මේක සාමාන්‍යයෙන් යන්නේ. Dimitri කොහොමද සටන් කරන්නේ, Dimitri බේර ගන්න කොහොමද ස්ටැලින් ගාඩ් වලදී අපේ Victor Esno ඒ විදිහට එක ප්ලේ කරන්න ඕනේ. අපිට various missions හම්බ වෙනවා. ඉතින් ඒ වගේම මේ Call of Duty game එකේදී මේ අපිට දෙරණ මිෂන් එකේදී කියනවා their blood their lives කියලා එක පට්ටම් විදියට තියෙනවා. ඒ කියන්නේ ජර්මනිට ගිහිල්ලා ජර්මනියේ රුධිරය අපරන තමයි මේකේ මිෂන් එකේ තියෙන. ඇත්තට මේ මිෂන් වදන් සුපිරි ඉතින් ඔයාලට පේන්නේ තනිකර chaos එකක් තියෙන තනිකරම විනාශයක් තියෙන මිෂන් එක. ඇත්තටම සුපිරි. ඉතින් මේ game එකේ තවත් ගත්තොත් Pacific side එකක් තියෙනවා. සුපිරිම Pacific side එකක්. ඒ කියන්නේ අපේ naval fight තියෙනවා නිකන් මිඩ් ෆිල්ම් එකේ වගේ. අමුතුම සුපිරිම vibe එකක් ගන්න පුළුවන්. ජපනීස් ෆ්ලීට් වලට ෆයිට් කරන එක සයිඩ් එකේ මම එයා කලින් කිව්වා වගේ භූමිය යුද්ධ ගොඩබිම ඊට පස්සේ ගුවන හැම පැත්තම වගේ මේ Call of Duty World එක කවර් කරලා තිනවා. ඊගල් ජපනීස් ආමිලා එකත් එක ෆයිට් කරන්න තියෙන මේ ගේම් එක ඇත්තටම සුපිරි. මේ මිෂන් එහෙම ඇත්තටම නියමයි. මේ ගේම් එක පොඩ්ඩක් නිකන් ඩාර්ක් සයිඩ් එකක් තියෙනවා මේ ගේම් එකේ. සාමාන්‍යයෙන් දැන් අවසාන මිෂන්ස් වගේ යනකොට සාමාන්‍ය යුද්ධයේ ඇත්තම සත්‍ය මේ ගේම් එක අවබෝධ කරගන්න. ඒක තමයි මම ගන්න විදිහට second reason එක මේ ගේම් එක විතර ප්‍රසිද්ධ. යුද්ධයේ ඇත්ත තත්ත්වය ඇත්ත සැටියෙම පෙන්නපු ගේම් එකක් තමයි Call of Duty World එක කියන්නේ. නියමයි. ෆැන්සි ගතියක් කිසි කොහෙත්ම නැහැ ෆැන්සි ගතියක්. පට්ටම කේස්යක්. මේ ගේම් එකේ nice අන්තිම මිෂන් එක නම් ඇත්තටම සුපිරි. Call of Duty ලා මේ වගේ අන්තිම මිෂන් එකක් කවදාවත් ගහලා නැති වැඩි. ඒ තරම් නියමම අන්තිම මිෂන් එකක් තියෙන්නේ. ඉතින් මේක තමයි third reason එක. ඉතින් මේ reason තුන හින්දා තමයි සාමාන්‍ය ගොඩක් ඔය gamers-ලා මේ Call of Duty ඉතිහාසයේ හොඳම game එක Call of Duty World at War එක කියලා කියන්නේ. ඉතින් මේ game එකේ තව මේක ප්‍රසිද්ධ වෙනවා. මේකේ නාසි zombie side එකක් තියෙනවා. ඒක නම් මේක නම් කතා කරන්න ඕනේ. ඒක ලොකුවටම හොඳක් නෑ. හැබැයි ගොඩක් කට්ටියකට ආසයි. historic විදිහට තියෙන සුපිරිම game එක අවසානයේ. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් ඕන නම් දැන් අපේ channel එක subscribe කරන්න, like කරන්න අමතක කරන්න එපා.